මැලේසියාවේ වුණා ඔක්කොම කන්නේ. චීනේ වුණා කන්නේ, ඉන්දියාවේ වුණා කන්නේ. මැලේසියාව අපිව උකස් අරන් ඉන්නේ. මැලේසියාවට ඕනේ ඇට මිසක් අපිට ඕනේ ඇට හිටවන්න බෑ. මැලේසියාවට ඕනේ තෙල් මිසක් අපිට ඕනේ තෙල් ගහන්න බෑ. මැලේසියාවට ඕනේ විදියට කනවා මිසක් අපිට ඕනේ විදියට කන්න බෑ පුතා. දැන් ඒ ක්‍රමයට හැදුවන්නේ. ඒ වුණාට අපි බුදුන්ගේ දේශය කියලා මේ රටට කියනවා. ඒක වචනයක් විතරයි. පරිසමාප්තාර්ථයෙන්ම ලංකාවේ ඉතුරු වෙලාදක් කියලා ඇවිල්ලා බලන්නකො. බුදුන්ගේ දේශය කියලා කියනවා. බුදුන්ගේ දේශය ඇතුලේ සිද්ධ වෙන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, ළමා අපයෝජන, හොරකම්, මරකම්, ජඩකම් මේක දිහා බලාගෙන ඉන්න ඕනෑම මිනිහෙකුට දර්ශනය වෙනවා පුතා. මේක ලෝකෙම අය බලනවා. දැන් ලෝකයේ දියුණු. ලෝකයේ ගෝලාකාරයි. ගෝලාකාර වූ මේ ලෝකය දැන් එකම ගෙදරක ඉඳගෙන බලනවා වාගේ බලන්න පුළුවන් හැකියාව තියෙනවා. එක තැනක ඉඳගෙන බලන්න පුළුවන්. හැම රටක්ම හැන්දෑවට රූපවාහිනියේ පෙන්වනවා. මාධ්‍ය හරහා මේ ලෝකයේ සිද්ධ වෙන දේවල්. මේ වරකමක් කරනකොට, මේ දූෂණයක් කරනකොට, මේ වංචාවක් කරනකොට, මේ පාර්ලිමේන්තුවේ සරන් කරට අරගෙන දෙස් උඩට නැගලා සෙම්පෝලෙත් අරගෙන පැනලා යනවා පෙන්නකොට ඒක ලෝකෙනම පෙන්නනවා. ඒ හිඟන නීච වැඩි. ලෝකයේ අය තාක්ෂේරු කරනවා මේක අපි ප්‍රාර්ථනා කළ විදියට පරාජිත රටක් දැන්. එහෙමනේ බලාපොරොත්තු වෙන්නේ. ලෝකේ එහෙම බලාපොරොත්තු වෙන්නේ පුතා. නැත්නම් ඉස්සර ස්වාමින් වහන්සේලාව ග්‍රහණයටගෙන ස්වාමින් වහන්සේලා අතරමං කරමින් ස්වාමින් වහන්සේලායි ගිහි අය අතර තියෙන සබඳතාවය බිඳලා දාන්න උපක්‍රම යෙදුවා. බැරි වුණා. අවසානයේ සුද්ධෝ වාර්තාවක් ලියලා ගිහිල්ලා එංගලන්තෙට දීලා තියෙනවා. හාමුදුරුවරු කියලා જાතියක් ඉන්නවා. ඒ අය මිනිසුන්ව වට කරගෙන මොකද්දෝ කියලා මතුරනවා සින්දුවක් කියලා. ඒක හරි බලවත් කිව්වලු. ඒක හරි බලවත්. එව්වා තියෙනකම් බෑ කිව්වා. හාමුදුරුවරු ඉන්නකම් බෑ කිව්වලු පුතා. දැන් හරි ලේසි ඒ අතෝ ඉන්නවා නම් කියලා කියන්නේ. ඇයි දැන් ඔක්කොම බෙදිලානේ. කෑලි කෑලි වලට කැඩිලානේ. සමගිය බලය වේ සම විට සපත ඇති වේ අසමගිය දුක වේ එයින් සමතම විපත් සිදු වේ. ඒක තමයි අර්ථ පුතා. ඒකෙන් හැමෝටම විපත. ඒ අයට පමණක් නෙමෙයි මුළු රටවැසියාටම ඔවුන්ගේ තියෙන අදූරදර්ශී ක්‍රියාකාරකම් හමුවේ මුළු රටවැසියාම දුක් විඳිනවා. මේ අද හම්බෙන්න ඉන්න කොළු පැටි අය කතාව බඩේ ඒකවත් විකුණලාලු තියෙන්නේ පුතා. ඒක හම්බෙනකොටම මිහි මඩලේ පය තියන්නත් කලියෙන් ඌණයයි මොනතරම් පෙරේතද අපේ ශ්‍රී ලංකාව. පාට මාරු වෙනවා මිසක් පුතා හරි දෙයට මාරු වෙන්නේ. ඒ හින්දා ඔබ මතක තියාගන්න. ඔබ බුද්ධිමත්ව යා යුතුයි ගමන. ප්‍රබුද්ධව යා යුතුයි ගමන. බෞද්ධ දර්ශනයට අනුව සදහාම ශ්‍රේෂ්ඨ පින්වතා විය යුතුයි. ඒ නිසා හොඳ මවක්සේ, හොඳ පියෙක්සේ, හොඳ ගැහණියක්සේ, හොඳ පිරිමියෙක්සේ ලෝතුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ බෞද්ධ දර්ශනයේ භාගිත දන්නා තැන් නිවැරදි කොට පූර්ණ කරගන්න මහන්සි ගන්න බණක් අහන වෙලාවට. කංකම් විතරති සැකදුරු වෙනවා බණ ඇහුවාම. විශ්වාසය ඇති වෙනවා. විශ්වාසා පරමා ඥාති මේ ලෝකේ හොඳම නෑකම විශ්වාසය. හොඳම නෑකම විශ්වාසය. ඔයාලා ගාව තියෙන බොරු එකක් පුතා. ඔයාලා ගාව තියෙන බොරු එකක් නේද අම්මා? අපි ගාව තියෙන බොරු එකක් නේ. හොඳම නෑකම මොකක්ද ඇත්තටම දැන් දැනට අපේ තියෙන්නේ? මොකක්ද? නෑකම් ටිකක් තියෙනවනේ ගෙවල් වල නේද? සමාජයේ නෑකම් ටිකක් තියෙන්නේ. අම්මා තාත්තා දුව පුතා නන්දා මාමා බෑනා ලේලි පුංචි අම්මා බාප්පා
මහප්පා, ලොකු අම්මා, හිරි අම්මා, හිරි අත්තා, අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිරිකිත්තා. මේ වගේ දිනවනේ නෑකම්. ඔය අතරේ හොඳම එක කොකද? ආදරණීයම වටිනාම නෑකම කොකද? ස්වාමියයි බිරිඳයි, ස්වාමියයි බිරිඳයි. ඒත් මේ වෙනකොට තියනවාද? කිරින්දි වැල් මඩ. මේ වෙනකොට තියනවාද ගේ ඇතුලේ? ඉතුරු වෙලා. නෑනේ පුතා. ගොඩක් පවුල් වල දෙන්නා දෙපොලේ. සමහර උසාවියට ගිහිල්ලා කූඩු දෙකේ ඉඳගෙන කියනේ ඌ අප්පච්චි. ලැජ්ජා හේද. වයසට ගිහිල්ලා අම්මා එකගේක උයාගෙන කනවා, තාත්තා අනිත්ගේ උයාගෙන කනවා. මන් දන්නා මහවැලියේ ජෝඩුවක් ඉන්නවා, අක්කර දෙකමාර දෙකට බෙදාගත්තා පොලිසි ගිහිල්ලා. දෙකට බෙදාගෙන ගෑණි එකයි කාලයි, මිනිහා එකයි කාලයි. දෙන්නා මලු දෙකට තේ බෝතල් දෙක දාගෙන යනවා. දාගෙන ගිහිල්ලා මිනිහා නැගෙනහිර පැත්ත බලාගෙන බටහිරට පිටුපාලා තේ බොනවලු. ගෑණි බටහිරට මූණලා නැගෙනහිර පැත්තට පිටුපාලා තේ බොනවලු. ඇහැකටවත් පේන්න බෑලු පුතා. ගේ දෙකට බෙදලා දෙපැත්තට හිල් දෙකක් හදාගෙන ඉන්නේ රින්ග. ඇයි පුතා ඒ තිබ්බ බැඳීම නෑකොම නැති උනේ? ඇයි නැති උනේ? හොඳම එක බිරිඳයි සැමියයි. ඒ හොඳම එකක් දැන් නෑනේ. ඇයි නැති උනේ? විශ්වාසය බින්දා. එක්කෝ ගෑණි නැත්තම් මිනිහා කවදා හරි දාක විශ්වාසය බින්දා. ඒ බින්දපු දවසේ වෛරක්කාරයෝ බිහි වුණා. අර ඒගේම වෛරක්කාරයෝ බිහි වුණා. අපි ගාවේ කළ ධර්ම අවබෝධය තිබ්බා නම් පුතා බුදුහාඳුරු අනුදැන වදාලා විශ්වාසා පරමාඥාති මේ ලෝකයේ තියෙන හොඳම නෑකම විශ්වාසය. ඒකට ධර්මයේ දකින්න ඕනේ. ධර්මයේ දකින්න නැති අයට ඒක ලැබෙන්නේ. ඒ වාසනාවන්ත හෙට දකින්නට ඔබට වටිනාවන්තකමක් දැනෙන්නට ඕනේ. දිට්ඨි මුජුං කරෝති ඍජු දැක්මක් ලැබෙනවා බලයුවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. මේ කිරිඳිවැල් මඩ සහ ආවට ප්‍රදේශවාසී වාරියපොළෙලුත් ඇවිල්ලා ඉන්නවා. අනුමල්ලි වාරියපොළ එහෙනම් එහෙනුත් ඇවිල්ලා ඉන්නවා. මේ සියලුම දෙනා මිත්‍යා දෘෂ්ටිකයි නේද? අර මිත්‍යා දෘෂ්ටික නේද? නෑ ස්වාමීන් වහන්සේ අපි සම්‍යක් දෘෂ්ටික. සම්‍යක් දෘෂ්ටික බවක් පේන්නේ නැහැ පුතා. මට පේන්නේ මිත්‍යා දෘෂ්ටික බව. ඇයි ඒ? මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? වැරදි දැකීම. වැරදි දැකීම. වැරදි දැකීම කියන්නේ හරි දේ වැරදි විදියට දකිනවා, වැරදි දේ හරි විදියට දකිනවා. ඒක තමයි වැරදි දැකීම කියලා කියන්නේ. අපේ ගෙවල් වල තියෙනවානේ එදිනෙදා ජීවිතේ. මම කිව්වේ ළමයි හදන එක වැරදි විදියට දැකලා තියෙනවා. දැන් අපි ඉගෙන ගත්තේ ලංකාවේනේ. නේද? ආන්දර මූකලා නැස්සේ දිවිචි ඉස්කෝලා වලට ගිහිල්ලා මට සිලුටු මෙවලා මොකවත් නැහැ. සපත්තු දෙකක් 13 පන්තියට යනකම් කකුල් වලට වැටිලා නැහැ. අණ්ඩාල්ලපු පරිසමක් ඇඳගෙන විභාගෙට ලියන කම්ම ගියේ ඒ අණ්ඩාල්ලාපු පරිසම ඇඳගෙන. ඒගොල්ලෝ ගිහිල්ලා විභාගෙ ලිව්වා. අපි ඒවා පාස් වුණා. උදේට කෑවොත් දවල්ට නැහැ, දවල්ට කෑවොත් රාත්‍රීට නැහැ. එහෙම තමයි අපේ ගමන ජීවිතේ. කිලෝමීටර 6ක් 7ක් පයින් ඉස්කෝලේට, ආපහු පයින් ගෙදරට. ඒ ඉස්කෝලේ යනකොටත් වී තම්බාපුවා වී කුසල දෙකට කඩලා පොත් ටිකක් අතට අරන් ඉස්කෝලේ යන්න එළියට බහිනකොට චූටි පුතා මේ වී ටිකත් එනකොට කොටාගෙන වරෙන් කියලා උරේ ගැට ගහලා ඔළුවෙන් තිබ්බාම අර කිලෝමීටර 6 පුතා වී භාගෙත් ඔළුවේ තියාගෙන පොත් ටිකත් අතේ තියාගෙන යනින් ගමන් මෝලට දාලා ඉස්කෝලේට ගිහිල්ලා එනින් ගමන් කොටාපු හාල් එක ඔළුවේ තියාගෙන ආපහු ගෙදර ආවා අපි.